ඉතින් මම පුළුවන් විදිහෙන් පිටිමෙට රෑමරත් මට ඇරවල ඇටේ කසනි තුන් ගාන කියනවා. එහාට මට මෙයා වීඩියෝත් එවනවා උගලන් කකුල්ලේම පිටුර අරන් එහාට එවනවා මට. ඉතින් මම එහිනම් කරන්න ඕනේ නැති දේ කියනවා. ඒ වගේ ඒක කුසෙවින් සන්තෝෂ වෙනවා කියලා මම හිතනවා විශේෂයෙන් අර දෙල්ල ගෙඩියක් තිබුණේ කන එයා අමාරුවෙලා අද ඉන්නේ ඒක කරපු හින්දා. ඒ වගේ දේවල් කීපයක් මම සන්තෝෂයෙන් මට කරන්න ලැබිච්ච එක කියන්නේ. අනිත් එක ජපාන් මොන ඇවිල්ලා කියලා දුන්නානේ ව්‍යායාම ටිකක් ඒව හැමදාම කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි හොඳයි ඒ ව්‍යායාම. නැත්තම් වෙන්නේ කාලයක් ගියාම ඇවිදින්න බැරි වෙනවා, වැටෙනවා, කීක දේවල් වෙනවා. නිසා ඒ ව්‍යායාම කරන්න හොඳයි. දානව කිව්වා. දානව කිව්වා. අනිත් එක දැන් කැම කෙනෙක් උපෙන්දුවමනාවක් නෑ මම ඉඳන්වා කැමර හට දිනනවා මේ දෙන්න. ඉස්සරහගේ හට තිබුණේ නෑ. ඉතින් අපි කැමති මෙහාට කැම කාලය යන්නේ. රහින්ද. තමයි ලුල්ටක් වැඩි දානවා. ඉතින් ඉන්ද්‍රියක් කියන්නේ කමක් නෑ ඒක. ඒකට මේ අනිත් එක මම කියන්නේ මේ මල්ලි කිව්වා මේ ළඟින්ද තමයි ඔයගොල්ලෝ මේ ඉන්නේ කියලා. උන් දන්නේ නැතුව ඇති හේතුව මම කියන්න. මෙයා කියනකොට ඉතින් බැලුවා පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙන බව තේරුම් ගියා. ඊපස්සේ සෙරාඩි සිල්වා කියලා ඉන්නවා. සෙරාඩ්නියෙක් කොළඹ ඉහරන් ගිහලා යාට දෙන්නවා. එයා කිව්වා මෙයාගේ දුක් කරන්න විදියක් නෑ මේ වර්ගවල ගොඩාක් තියෙනවා. මෙයා සමහර විට අවුරුදු 10ක් 15ක් ඉඳී කියලා. ඒකම කරන්න එපා කියලා. සුබ කෙරෙත් නෑ 46 46ක් ඉන්නවා. හරි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා එයා අන්දරක් මේ අප වෙලාවක මල්ලිගෙන් ඇහුවා ඔයා කොහොමද මේව බලාගන්නේ කියලා. ඊපස්සේ ඒවා නැතිවතු කොහොමද කරන්නේ? මගේ පෙන්ෂන් එක දෙන්නත් ඔයා. මගේ පෙන්ෂන් එකේ මොනවා කරන්නද? ඒ කාලේ එයා මේ ළමයි පරිවාස ඒ කාලේ මම කිව්වා හොඳයිනේ. ඉතනක් හදමු ඔය වගේ ළමයින්ද ඉන්න කියලා. ඒ බලාපොරොත්තුෙන් පටන් ගත්ත එක දැන් ළමයි හිත දෙනෙක් ඉන්නවා අපි උගක් හම්බෙලා නෑ. ඒකට හොඳයි දැන් ඔය උන්කත් එක්ක ඉඳලා සන්තෝෂයෙන් ඉන්නේ කියන්නේ. නේද? ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරත් මම ඉතින් WhatsApp එකෙන් කතා කරලා මම මොන වෙලාවක උත්තර දෙන්න. ඒ නෑ මම ගරුවද ගිහිල්ලා මම ගියේ මාසේ 28 වෙනිදා ගියා. ගිහිල්ලා මේ සූට්කේස් දෙක දාගෙන ආපහු ආවා බෑ කියලා. ටිකට් එක සල්ලි නැති. මට මේ හොඳයි කියලා. ඒක මේ හොඳයි. එයාට වඩා හේ බොහොම තනිකම. ඒකද විනෝඩක් නැති වුණා, දුවක් නැති වුණා. දුරත් එක්ක දැන් ඉන්නේ මම. සිඩ්නි නගරේ ඉන්නකොට හැම කෙනෙක් නගිනකොට අපි තමයි පටන් ගත්තේ. මම සෝමරත්න නිසානා කියලා මේ ෆිල්ම් සමහරවල් කෙනෙක් ඉන්නේ ආරම්භ. ඒකට තමයි ඔය පන්සල් ඉස්කෝල සමිති ඔක්කොම පටන් ගත්තා. දැන් ඒක හොඳට කරගෙන යනවා. දැන් මේ අපදාවට හුඟක් සල්ලි ඉක්තු කරලා එවනවා ඒක. ඊට පස්සේ මම තුනක් නැති වෙලා දුවත් නැති වෙන පස්සේ මම ගියා පුතා ඉඳ හලක් හතක් අහසේ මේ ට්‍රේන් එකේ යනවා. ඉතින් ඒ ළමයි තුන්දෙනා කෙනෙක් කැනඩාවේ ඒ ළමයි එහෙම යනවා. කෙනෙක් කැනඩාවේ අනිත් එක්කලා සිඩ්නි වල පුදුව විතරයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ උදේ විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් මම තනියම බෙදලා මට තනිකම දෙන්න නැහැ. මෙහෙ ආපුවම ඉතින් එහෙම තනිකමක් නැහැ. ඒ නිසා මම මෙහෙකින් බැලුවා අපි මේ මොනවද දැන් බැලුවා කියලා. ඒක දැනට ගියා දවසකට රුපියල් 15000 කියලා. ලොකු තැනක් වරණ හෝටලයක්. නමුත් රුපියල් 15000 කිල්ලුවට ඒකත් වඩා රෑ හරිසයක් වෙලා ලේකමනේ බලුවොත් 250ක් කරනවා. පුත්ලා යරන් ගියොත් ආයෙ රුපියල් 100ක් කරනවා. ඊළඟ ඇම්බියුලන්ස් එකකුත් තියෙනවා. ඒ ඇම්බියුලන්ස් එක කතා කරලා රුපියල් 1000ක් දෙනවා. ඇම්බියුලන්ස් එක පැයක් ගත්තොත් තව 1000ක් දෙනවා. කරලා මැරලා අත්‍යත් මෙන්න පෝස්ට්මාර්ටම් කරන රුපියල් 10000ක් ගන්න. ඒක ගිවන්න ඕනේ. අනිත් එක තමයි හරි අපිරිසුදුයි පොඩි හෝල් එක කාමර වෙන් කරලා තියෙනවා. ඒවට 6000ක් දෙනවා. ඉතින් 6000ක් ගන්න බැරිකමක් නෙවෙයි. 15000ක් ගන්නට බැරිකමක් නෙවෙයි. මට ඇල්වින ඇතන ඉතින් හිනුන්ට ටකරන කොළ පාට වතුර ඒක බැටරියෙන් ඉලක්ක වෙනවා. ඉතින් වැඩි
සන්තෝෂයක් පේන්නේ නැහැ මිනිස්සු අතර මේ වගේ. තවත් ටැංක් කීපයක් බැලුවා අපි දැන් අපි මෙයල්ගේ මේ බලාගෙන ටැංක් කොහොමද කියලා. මේ ළඟ තැනකට ගියා. ඒ තැනකට ගියා. එතනත් මේ ගණන් මේ වගේ දෙපංගුවක් ඒගොල්ලන්ගේ වගේ කියන්නේ. අර නම 10න් පටන් ගන්න 125 දක්වා ගන්නවා. මාසිකට. එතනත් ජරා ඉතින් පොඩි කාමර තියෙන එක මේසයක් තිබුණා ටීවී එකක් තිබුණා ගෑනු පිරිමි ඉන්න කට්ටිය ඔක්කොම ඉඳගෙන බලන ඉන්න එක වටේ. ඉතින් බොහොම යටින් මෙහෙ මම දන්නේ නැහැ කොහොමද යන්නේ මේ ගානේ මේ කරගෙන යන්නේ කියලා. ඉතින් කොහොමද කරගෙන යනවනේ මහන්සියට තරම් මම දන්නේ ඒ උදේ පටන් ගත්තාම පෙරකුවන් එක වදින්න රෑ වෙනකන් වදිනවා 15 30 හරියක් කරනවා. ඉතින් ඒකට හේතුව මේ මොනවාරි කටියට මේ ඒගොල්ලෝ එයාට කතා කරනවා. එහෙනම් කියන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි. නේ? පොඩි දේවල් නේ කරන්නේ සමහරවිට ගිහිල්ලා ගිහිපිටක් කියනවා. එකක් තියෙද්දි එහෙම පොඩි දේවල්. ඒ වයිතින් මේ තුමරි මේ තමම කතා වෙලා කරගන්න නම් කරදර අඩු වෙනවා. නැත්නම් බොහොම මම ඒ කල්පනා කරා මොකද මේ මිනිස්සයා මෙච්චර උදාහරණ පාස් කරලා පිළිසෙන් පාස් වෙලා දැන් හොඳට මේ විතරයි ඉන්න පුළුවන් එක මම මුදේවට මමත් කරේ මේ ඇවිල්ලා ඒ කියන්නේ අපි දෙන්නත් මගේ පුතා ඒ ජීලී ගියා අපු ගමන් මන්නාරම යාපනයේ ගිහලා ආවා. ඔයන් පස්සේ මමත් කරේ අනිත් එක මෙහාට එන එකමයි කරේ. එහාට මෙහාට යනවා එහාට යනවා. වෙන උගත් කන්න අපේ හම්බුලිත් නේ ඉස්ලාම්ම බිසිය. ඉස්ලාම්ම වැඩ කරනවා. ඉතින් මම ඊයේ ප්‍රදේශයට හાર્ට් ඇටැක් එක ගිහින් මට ඉස්සෙල්ලා කියනවා. ඒකයි ඒක සමගියෙන් හොඳින් ඉන්නවා නම් ෆයිට් වෙන්නේ නැතුව බිහෙත් අරගෙන තමයි නියමිත බිහෙත් ලැබක් දෙනෙක් මට මතකයි මේ මාත්‍යාට එහෙම අමාරුන් හිටියා බිහෙත් සංකේත සම්පස් හරි ගියා. ඒ උගක් බිහෙත් පිළිවෙලට ගන්න ඕනේ. ඒක ගත්තාම අසනීප කන්ට්‍රෝල් කරන්න ඉන්න පුළුවන්. දැන් මං ඉන්නේ 90ත් වැඩි වෙන 90ට වැඩි වෙලා. ඒ බිහෙත් නියමිත ගන්න නිසා. අන්තිම ව්‍යායාම කරන නිසා දැකිල්ල ව්‍යායාම ලැබෙන කණ හින්දා තුන් වඩ කරලා. බොහොම ස්තුතියි. අපිට ඉඳන් ගන්න. ලබන අංගවල ගියත් සමහර විට මාසික විතර එන්න බැරිකමකුත් නැහැ. එන්න